එතකොට ඕගලන්ට කොලර් ටී-ෂර්ට් එකේ බ්ලොක් සෙට් එක ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. කෑෂ් ඔන් ඩිලිවරි තියෙනවා. ඒ වගේම ඩිලිවරි ගාස්තු නැහැ. මේ බ්ලොක් සෙට් එක ඕගලන්ට ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. හරිද? මොනවාද ඒකට අයිති වෙන්නේ කොටස් කියලා මම අද ඕගලන්ට කියලා දෙන්නම්. මේ වගේ ඕගලන්ට සයිස් දෙනවා small, medium, large, XL, 2XL. හරිද? එතකොට මේ සයිස් පහ ඕගලන්ට ගෙන්න ගන්න පුළුවන්. මේ තියෙන්නේ බ්ලොක් සෙට් එක. මේ තියෙන්නේ medium, small බ්ලොක් සෙට් එක. හරිද? එතකොට මෙන්න මේ වගේ ටී-ෂර්ට් එකක් තමයි ෆිනිෂ් වුණාම ඕගලන්ට එන්නේ මේ වගේ කොලර් එක තියෙන ටී-ෂර්ට් එක. මේක ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට්ස් වලට හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඕගලන්ට ස්වන් රැකියාවක් කරන්න පුළුවන් විදිහට තමයි මේ බ්ලොක් සෙට් එක හදලා තියෙන්නේ. මේක තනිකර බිස්නස් එකක් කරන්න පුළුවන් විදිහට තමයි මේ බ්ලොක් සෙට් එක තියෙන්නේ. ඒ වගේම ඕගලන්ට මේක වීඩියෝ සෙට් එකක් අපි දෙනවා. ඕගලන්ට කැමති අයට මේකේ ෆැබ්‍රික් ගෙන්න ගන්නත් පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ කොලර් සෙට් ගෙන්න ගන්නත් පුළුවන් අපිට කියලා. ඒ පැකේජස් වෙනම තියෙනවා. අද මේ වීඩියෝ එකේ මොනවද තියෙන කොටස් ටික කියලා මම කියන්නම්. මේ තියෙන්නේ ස්මෝල් බ්ලොක් සෙට් එකේ මේ තියෙන්නේ ෆ්‍රන්ට් එක. හරිද? එතකොට මේ තියෙන්නේ බෑක් එක. මේ තියෙන්නේ බෑක් එක. හරිද? එතකොට මේකට ග්‍රේන් ලයින් ගහලා මේ ගාමන්ට්ස් වල මහන විදිහටම කොහොමද ඕගලන්ට ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට්ස් වලට ඒ කියන්නේ ඕගලන්ට කඩෙන් ගිහිල්ලා ගන්න පුළුවන් සයිස් chart එකම තමයි මේකේ තියෙන්නේ. මේ ඔක්කොම මේ බ්ලොක් සෙට් වල ලියලා තියෙනවා. හරිද? ඒ වගේම මෙතන කොලර් එකේ width එක, height එක මේ වගේ ඕගලන්ට ලියලා එනවා. ඕගලන්ට කැමති අයට මේ කොලර් සෙට් හදා ගන්න පුළුවන්. දන්න අය දන්නවනේ කොහොමද කොලර් සෙට් හදාගන්නේ කියලා. එහෙම දන්නේ නැති අයට ෆැබ්‍රික් එකත් එක්කම කොලර් සෙට් අපිට කියලා ගෙන්න ගන්න පුළුවන්. හරිද? එතකොට මේක තමයි ස්මෝල් සයිස් සෙට් එක. මේ වගේම ග්‍රේඩින් එකක් තමයි ග්‍රේඩින් කරලා ඕගලන්ට තියෙන්නේ. පැටර්න් මේකර්ස්ලා දන්නවා කොහොමද මේක කරන්නේ කියලා. නමුත් බහුතරයක් අය දන්නේ නැහැනේ කොහොමද මේවා ග්‍රේඩින් කරගන්නේ කියලා. එතකොට මෙන්න මේ වගේ මේ තියෙන ස්මෝල් සෙට් එක, මීඩියම් එකේ ෆ්‍රන්ට් එකයි බෑක් එකයි, ඒ වගේම ලාර්ජ් එකේ ෆ්‍රන්ට් එකයි බෑක් එකයි. හරිද? මේ තියෙන්නේ XL සයිස් සෙට් එක, ෆ්‍රන්ට් එකයි බෑක් එකයි. මේක 2XL සයිස් සෙට් එක. මෙන්න මේ වගේ 2XL සයිස් සෙට් එක තියෙනවා. මේ වගේ නොච් මාක් දාලා හරිද? මේ විදිහට නොච් මාක් දාලා තමයි ඔයගලන්ට මේ ඔක්කොම එන්නේ. මෙන්න මේ වගේ මෙන්න මේ හැම තැනින්ම මෙන්න මේකේ නොච් මාක් දාලා එන්නේ. ඔයගලන්ට මේ කොහොමද මේවා හෙම් එක මහ ගන්න ඕන තැන් හැමදේම ඕගලන්ට මාක් කරලා තමයි එන්නේ මේ බ්ලොක් සෙට් වල. හරිද? එතකොට සයිස් සෙට් එක ඒක සයිස් සෙට් එක තමයි මේ තියෙන්නේ. හරිද? ඒ වගේම ඕගලන්ට මේ ස්ලීව් සෙට් එකක් එනවා. ඒකට අදාළ ස්ලීව් සෙට් එක එනවා. හරිද? හරිනේ? එතකොට මේ තියෙන්නේ ඒවට අදාළ ස්ලීව් සෙට් ටික. මේ තියෙන්නේ XL එක, මේ 2XL එක, ස්මෝල් එක, මීඩියම් එක, ලාර්ජ් එක. හරිද? එතකොට මේක තමයි ඕගලන්ගේ සයිස් ස්ලීව් එකේ සයිස් සෙට් එක. මහී පොඩ්ඩක් මේක ලං කළාම සයිස් සෙට් එක පෙන්වන්න. ග්‍රේඩින් එක බලන්න ඕගොල්ලෝ මේ බලන්න ග්‍රේඩින් එක සයිස් සෙට් එකේ ග්‍රේඩින් එක බලන්න. හරියටම ඕගලන්ට ආයෙ වෙනස් කරන්න දෙයක් නැහැ. ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට්ස් වලටම තමයි එන්නේ. හොඳ ක්වොලිටි බ්ලොක් සෙට් එකක් තමයි ඕගලන්ට හම්බ වෙන්නේ. ආයෙ මේක වෙනස් කරන්න කිසිම දෙයක් නැහැ. හරිද? එතකොට ඒක හරි. එතකොට මෙන්න මේ වගේ ෆිනිෂ් වුණාම මෙන්න මේ වගේ ටී-ෂර්ට් එකක් තමයි ඕගලන්ට හම්බ වෙන්නේ. මෙන්න මේ වගේ ටී-ෂර්ට් එකක් මහ ගන්න පුළුවන් ඕගලන්ට. මේ වගේ ෆිනිෂින් එකටම ඕගොල්ලෝ කරගන්න ඕනේ. කරන වීඩියෝස් ටික ඔක්කොම ඕගලන්ට ෆ්‍රී දෙනවා. හරිද? ඒ වගේ මෙන්න මේ බලන්න මේ තියෙන්නේ ඕගලන්ගේ සයිස් සෙට් එක. එතකොට දැන් ඕගොල්ලෝ බලන්න මේකේ ග්‍රේඩින් එක කොහොමද තියෙන්නේ කියලා ඕගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන්. ග්‍රේඩින් එක තියෙන විදිය බලන්න.
මේක ඕනම ගාමන්ට් එකක මේ ෆැක්ටරි එකකට වුණත් ගන්න පුළුවන් හරිම බ්ලොක් සෙට් එකක්. ඕගොල්ලන්ට මේකෙන් ඕන තරම් 1000 pieces හරි ඊට වැඩිය හරි ඕන ප්‍රමාණයක් ගහන්න පුළුවන් මේකේ. එකක් දෙකක් මහන්න නෙමෙයි. ඔයගලන්ට ඕන ප්‍රමාණයක් මෙන්න මේ බාන්න ග්‍රේඩින් එක සයිස් ග්‍රේඩින් එක බාන්න ෆ්‍රන්ට් එකේ මේ පැත්තේ සයිස් ග්‍රේඩින් එක බලන්න ස්ලීව් එකේ ආම් හෝල් එකේ සයිස් ග්‍රේඩින් එක මේකත් වෙන. එතකොට මේක බෑක් එකේ සයිස් ග්‍රේඩින් එක බලන්න මේ නොච් මාක් වලට කියන්නේ ඔයගලන්ට හෙම් එක මහ ගන්න ඕනේ කොතනද සයිඩ් එක මහ ගන්න ඕනේ කොතනද සයිඩ් ඕපන් එකක් ඕනේ නම් ඒක කොතනද ගන්නෙ කියන එක මේක කොලර් ටී-ෂර්ට් එක හරිද මේක ජෙන් එතකොට මේ තියෙන්නේ ඕගලන්ගේ ෆිනිෂින් ගාමන්ට් එක මේ වගේ ෆිනිෂින් එකක් තමයි ඕගලන්ට එන්නේ මැහුවට පස්සේ හරිද ඊට පස්සේ මේක 2XL මේක XL size එක හරිද ඊට පස්සේ මේක large size එක මේක medium size එක මේක small size එක මේ තියෙන්නේ small size එක හරිද ඒ වගේම දැන් ඔයගලන්ට රතු පාට එකක් නේ මම වීඩියෝස් වල කරන්නේ ඒ නිසා බලන්න මේක XL size එක මේ රතු පාට එකේ කරපු එකේ XL size එක මේ තියෙන XL size එක හරිද මේ තියෙන XL size එක මේ තියෙන්නේ medium size එක හරිද එතකොට මෙන්න මේ වගේ ටී-ෂර්ට් සෙට් එකක බ්ලොක් සෙට් එකක් තමයි ඕගලන්ට එන්නේ හරිද ඊට අමතරව ඕගලන්ට කියන්න ඕනේ මේ වගේ ටී-ෂර්ට් එකක් ගත්තොත් දැන් කපන විදිය මම ඕගලන්ට කියලා දෙන්නම් ඊට කලින් මේ ෆිනිෂ් වුණාට පස්සේ කොහොමද කියන ටික අපි මේ ගමන්ම ගමු ඒක ලේසි නිසා ඕගලන්ට මම කියලා දෙන්නම් කොහොමද මේ වගේ ෆිනිෂ් කරපු ටී-ෂර්ට් එකක් මේ වගේ ෆිනිෂ් කරපු ටී-ෂර්ට් එකක් ඕගලන්ට ප්ලේන් මේ විදිහට තියන්නත් පුළුවන්. හරිද? ඒ වගේම මේක ෆිනිෂ් කරන්න කලින් ඕගලන්ට මෙතන එම්බ්‍රොයිඩර් එකක් මොන හරි ඕගලන්ගේ ලෝගෝ එකක් මොකක් හරි ගහ ගන්න ඕනේ නම් මේ පැනල් එක මේකට ඇටච් කරන්න කලින් මේක එම්බ්‍රොයිඩර් කරගන්න ඕනේ. එම්බ්‍රොයිඩර් ප්ලාන්ට් එකකට දීලා ඕගලන්ට මේක මේ එම්බ්‍රොයිඩර් කරගන්නත් පුළුවන්. හරිද? එහෙම නැතුව ඕගලන්ට සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ මෙන්න මේ වගේ ස්ටිකර්ස් තියෙනවා වෙළඳපොලේ ගන්න. මෙන්න මේ වගේ ස්ටිකර්ස් තියෙනවා ඕගලන්ට වෙළඳපොලේ ගන්න පුළුවන්. හරිද? එන්නේ මේ ස්ටිකර්ස් මේ විදිහට වටේට කපලා හිතන්නකො මෙන්න මේ ස්ටිකර් එක කියලා. අපිට දැන් මේ Nike brand එකක් අපි ගහන්න ඕනේ කියලා හිතුවොත් මෙන්න මේ වගේ මහි මේ පැත්තට ඇවිල්ලා ගන්න. මෙන්න මේ ටී-ෂර්ට් එකට දැන් ඕගලන්ට Nike මේකේ එකක් ගන්න ඕනේ කියලා හිතන්නකෝ. මෙන්න මේ වගේ ස්ටිකර් එකක් කපලා හරිද? මෙන්න මේකේ ඕගලන්ට ප්ලේස්මන්ට් එකක් මාක් කරගන්න පුළුවන් කොයි හරියටද අපිට එන්නේ කියලා. මෙතන ෂෝල්ඩර් එකේ ඉඳලා විත් එක මේ අවශ්‍ය අඟල් ප්‍රමාණයත් මෙතන ආම් හෝල් එකේ ඉඳලා අවශ්‍ය අඟල් ප්‍රමාණයත් අරගෙන මේක මෙහෙම තියලා මේක අයන් කරගන්න. මේකට මොකක් හරි මේ කොටන් රෙද්දක් උඩට දාලා අයන් කරගත්තාම ඕගලන්ට මේක මේ ස්ටිකර් එක මේකට අලව ගන්න පුළුවන්.
මම ඒ ස්ටිකර් එකක් අලව ගන්න විදිය කියලා දෙන්නම්. නමුත් මේකේ මේ ෆැබ්‍රික් එකේ කරන්නේ මේ ටී-ෂර්ට් එකේ කරන්නේ අපරාධනේ. මම වෙන එක අලවන විදිය කියලා දෙන්නම්. හරි නේද? එතකොට මෙන්න මේ වගේ ඕගලන්ට ගන්න පුළුවන් වෙළඳපොලේ තියෙනවා ස්ටිකර්ස්. හරිද? ඊට පස්සේ ඕගොල්ලෝ මහගත්තට පස්සේ ඕගලන්ට ඕගලන්ගේ බ්‍රෑන්ඩ් එකක් හදා ගන්න පුළුවන්. මේ වගේ ක්වොලිටි ටී-ෂර්ට් එකක් ඕනෙත් ඕගලන්ට ඔන්ලයින් උනත් දාලා මේක කරන්න පුළුවන්. ඔන්ලයින් ඕගලන්ගේ පේජ් එකක් හදලා මේ විදිහට විවිධාකාර ටී-ෂර්ට් නිර්මාණ කරලා ඕගලන්ට සංරක්ෂණයක් කරගන්න පුළුවන්. ඒකට හොඳ ක්වොලිටි එකක් ඕනේනේ. ඒ ක්වොලිටි එක ගන්න නම් මෙන්න මේ වගේ ඕගොල්ලෝ ඉස්සලා රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ. මේ වගේ දේවල් කරන්න නම් නිකන් හිතන විදිහට මේ වගේ ගහන්න නම් බෑ. ඒවට ඔයගොල්ලෝ ටාගට් එකක් තියාගෙන ඔයගොල්ලෝ දේවල් කරගන්න. ඔයගොල්ලෝ රෙජිස්ටර් වෙන්න ඕනේ. රෙජිස්ටර් වෙලා ඔයගොල්ලෝ BR එකක් එහෙම ගත්තට පස්සේ මෙන්න මේ වගේ ලෝගෝ හදා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ලෝගෝ එක රෙජිස්ටර් කරගන්න ඕනේ. මේ තියෙන්නේ මගේ ලෝගෝ එක. මේ තියෙන්නේ මගේ ලෝගෝ එක. මගේ බ්‍රෑන්ඩ් එකේ මේරා ෆැෂන් කියලා තමයි යන්නේ. මේ තියෙන්නේ මගේ ලෝගෝ එක. එතකොට ඕගලන්ට පුළුවන් මේ වගේ මේක හොඳට අයන් කරන්න ඕනේ. අයන් කරන්නත් මෙන්න මේ වගේ බොටල් අයන් එකක් තියෙනවා. මෙන්න මේ වගේ බොටල් එකක් තියෙන අයන් තියෙනවා. ඒ වගේ දේවල් ඕගොල්ලෝ ගන්න ඕනේ. මොකද මේ වගේ හොඳ ක්වොලිටි එකක් කරනවා නම් ඒ වගේ දේවල් ඕගලන්ට අවශ්‍ය වෙනවා. මෙන්න මේ වගේ මේවා මේ හීට් කරලා අයන් කරගෙන ඉන්න ඕනේ ඉස්සල්ලාම මේක කරගන්න කලින්. හරිද? අයන් කරගත්තට පස්සේ ඕගලන්ට පුළුවන් මේක පැක් කරන්න ගන්න. පැක් කරන්නත් මෙන්න මේ වගේ මැෂින් තියෙනවා. මෙන්න මේ වගේ ටැග් ගහන මැෂින් එක තියෙනවා. ටැග් කාඩ් ගහන එක. ඒකෙන් මෙන්න මේ වගේ ටැග් එක ගහලා ගන්න පුළුවන්. ටැග් එක ගහන විදියත් ඕනනම් මම කියලා දෙන්නම්. මෙන්න මේ වගේ මේ හරි නේද? එතකොට මෙන්න මේ වගේ ටැග් මැෂින් තියෙනවා. ඔයගලන්ට කඩේ ගන්න පුළුවන් එක එක සයිසස් වලින්. හරිද? මම මේක අරන් තියෙන මෙන්න මේ වගේ චූටි එකකට මේ එකම සයිස් එකම මැෂින් එකෙන් එක එක සයිස් ඒවා දාගන්න පුළුවන්. අපි ලේසියට තින් මේව ඉච්චර ගණන් නැහැනේ. ඒ නිසා මේවා මේ දෙකක් තියෙනවා. හරිද? එතකොට දැන් මෙන්න මේ වගේ කොහොමද මේක දාගන්නේ කියලා ඔයගොල්ලෝ බලා ගන්න. මෙන්න මේ වගේ මැෂින් එකක් ගන්න. මෙන්න මේ වගේ ඒවා වෙනම ගන්න තියෙනවා. කඩවල් වල මේ තියෙන්නේ මෙන්න මේ වගේ ගන්න පුළුවන්. එක එක ටැග් පින්ස් කියලා කියන්නේ ඒවට. හරිද? එතකොට මෙන්න මේ වගේ ඔයගලන්ට ඒ ටැග් පින් එක දාගන්න විදිහ මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. ගොඩාක් අය මේවා දන්නේ නැහනේ. ඒකයි කියලා දෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ වගේ ඔයගලන්ට මෙතන පංච කරලා මේක සිදුරක් හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් මෙන්න මේක මෙහෙම සිදුරු කරලා හරිද? ඕගලන්ගේ අවශ්‍ය තැනට මං නිකන් තැනකට මම නිකන් දැනට මෙතනට හොම පින් කරලා පෙන්නන්න ඕගලන්ට. ඔන්න ඔහොම පින් කරගන්නත් පුළුවන්. හරිද? ඔය වගේ පින් කරගන්නත් පුළුවන්. ඒ වුණට අවශ්‍ය තැනට පින් කරගන්න. ඒ වගේම ඕගලන්ට මෙන්න මේ වගේ එකක් යොදාගෙන මේකට පංච් කරගත්තා නම් හොඳයි. අපි පංචරේ කොහොමහි හරිද? මෙන්න මේ විදිහට මේක මෙහෙම කරලා ටැග් කරගන්නත් පුළුවන් ඔයගොල්ලන්ට. හරිද? මෙන්න මේ විදිහට ටැග් එක දාගන්නත් පුළුවන් ඔයගොල්ලන්ට. හරි නේද? එතකොට ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් පොලි බෑග්ස් මේ වගේ පොලි බෑග්ස් තියෙනවා කඩේ ගන්න. මේක ලස්සනට නමලා මේ පොලි බෑග් එකට දාලා ඕගලන්ට පුළුවන් මේක වෙළඳපොළට හොඳ ක්වොලිටි එකකින් වෙළඳපොළට යවන්න. හරිද? ඒ වගේ ඕගලන්ට සුවඳක්‍යාවක් කරගන්න පුළුවන් හොඳ අවස්ථාවක් තමයි මේ කොලර් ටී-ෂර්ට් එක කියන්නේ. මොකද කොලර් ටී-ෂර්ට් එකක් කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඕනම කාලෙක කොලර් ටී-ෂර්ට් එකක් කියන එක අඳිනවනේ. ඒකේ ස්ටයිල් ඩිසයින් එක වෙනස් වුණත් ඒකේ ස්ටෑන්ඩඩ් මෙෂර්මන්ට්ස් වත් ඒකේ ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. කොලර් ටී-ෂර්ට් හැමතිස්සෙම කොලර් ටී-ෂර්ට් නේ. ඒකේ යට මේ මැද තියෙන මේ ඩිසයින් වෙනස් වුණාට මේකේ බේසික් ටික වෙනස් වෙන්නේ නැහැ. හරිනේ?
හරි එතකොට මේ වගේ බ්ලොග් සෙට් එක මේ වගේ කොලර් ටී-ෂර්ට් එක තියෙන බ්ලොග් සෙට් එකයි මේකට අදාළ වීඩියෝ සෙට් එකයි ඕගලන්ට ගෙන්න ගන්න පුළුවන්. ඕගලන්ට බ්ලොග් සෙට් එක අවශ්‍ය නම් 077යි 880යි 14යි 17ට මෙසේජ් එකක් දාන්න. ඒ වගේම හැමදාම කියනවා වගේ ඕගලන්ට ටෙඩි බෙයාස්ලගේ බ්ලොග්ස් උත් අපෙන් මිලදී ගන්නට පුළුවන්. මේ ඔක්කොම බ්ලොග් සෙට් එක ඕගලන්ට මේ විදිහට බොක්ස් බෝඩ් වල ඇඳලා ඒ විදිහට හරිම පිළිවෙලට ඕගලන්ට එවනවා. ඒ වගේම ඩිලිවරි ගාස්තු නැහැ. කෑෂ් ඔන් ඩිලිවරි තියෙනවා. බඩු ටික හම්බුනාම ඕගොල්ලෝ සල්ලි දීලා ගන්න පුළුවන්. මේ හැම බ්ලොග් සෙට් එකකටම අදාළව අපි ඕගලන්ට වීඩියෝ සෙට් එකකුත් නොමිලේ දෙනවා. ඩිලිවරි ගාස්තුත් එක්කම මුළු මුදල 8500යි. ඕගලන්ට ඒව අවශ්‍යයි නම් WhatsApp මෙසේජ් එකක් දාන්න. එතකොට හැමදාම කියනවා වගේ මේ වගේ ටෙඩි බෙයාස්ලගේ බ්ලොග් සෙට්ස් උත් ඕගලන්ට අපෙන් මිලදී ගන්න පුළුවන්. ඒ ඔක්කොම මගේ channel එකේ විස්තර තියෙනවා. ඒ වගේම හැමදාම කියනවා වගේ මේරා ෆැෂන් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු.